ඔයා නිකමට හිතන්න ඔයා අද මේ විශාල සාගරයේ දකින තල්මසුන් මීට වසර මිලියන ගණනාවකට කලින් කොහොමද හිටියේ කියලා. මං ඔයාලට කිව්වොත් ඔයාලා අද මේ ආසාවෙන් බලන තල්මසුන් අතීතයේදී සම්පූර්ණයෙන්ම ගොඩබිමේ ජීවත් වුණ ජීවියෙක් කියලා ඔයාලා විශ්වාස කරනවද? විශ්වාස කරන්නත් අමාරුයි නේද? විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි තිත්ත ඇත්ත. මොකද පරිණාමය කියලා කියන්නේ ස්වභාව දහම විසින් නිර්මාණය කරපු අපූර්ව දායාදයක්. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මහා මොහොතේ රජ කරන තල්මසාගේ කවුරුත් නොකීව මේ රහස් පරිණාමය ගැන. Movie with Thimi. තල්මසුන් කියන්නේ මීට වසර මිලියන 50කට පමණ පෙර ඒ කියන්නේ ඉයෝසීන් යුගයට අයත් ඉන්ඩෝ හය සත්ව කාණ්ඩයේ පරිණාමිත ජීවියෙක්. පුරා විද්‍යාඥයන් සහ පොසිල විද්‍යාඥයන් සොයාගෙන තියෙන විදිහට මේ සත්වයා සාමාන්‍යයෙන් මුගටියෙක් තරම් කුඩා සත්වයෙක්. මේ සත්වයාට දිගු නැට්ටක් වගේම අශ්වයෙකුගේ වැනි කුඩා පාද තිබිලා තියෙනවා කියලා පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. ආහාර සහ ජීවන රටාව වර්තමානය වගේ නෙවෙයි. අතීතයේදී මේ තල්මසුන්ගේ පූර්වජනකයන් ආහාර වශයෙන් ලබාගෙන තියෙන්නේ ගස්වල කොළ පාසි වගේ දේවල්. මේ සතුන් වැඩි වශයෙන් ජීවත් වෙලා තියෙන්නේ ජලය ආශ්‍රිත පරිසරවල. ඉතින් මෙන්න මේකත් හේතුවක් වෙන්න ඇති අද අපි දකින තල්මහා මේ විදිහට පරිණාමය වෙන්න. පරිණාමයේ ආරම්භය මේ විදිහට දවස් ගණන් අවුරුදු ගණන් ගත වෙන්න පටන් ගත්තා. පෘථුවියේ කාලගුණය සහ දේශගුණය වෙනස් වෙන්න පටන් ගත්තා. පෘථුවිය මත නවජීවීන් බිහි වුණා. මේ හේතුත් එක්කම තල්මසුන්ගේ පූර්වජනකයන්ට ගොඩබිම පමණක් ජීවත් වීමට අසීරු වුණා. මේ නිසා මේ සතුන්ට අවශ්‍ය වුණා ගොඩබිමේ වගේම ජලයේ ජීවත් වෙන්න. සම්පූර්ණයෙන්ම ජලයට හුරු වීම. ඉයෝසීන් යුගයේ අවසාන කාලයේදී ගොඩබිමට පමණක් සීමා වූ මේ සත්තු සම්පූර්ණයෙන්ම ජලජ ජීවියෙක් බවට පරිණාමය වුණා. බැසිලසෝරස් නමින් හැඳින්වූ මෙම දැවැන්ත සත්වයා අතීතයේ සිටි ඉන්ඩෝ හයස්ට වඩා වෙනස් සත්වයෙක් බවට පරිණාමය වී තිබුණා. දිගු කශේරුකාව වෙනුවට පසුපස වරලත් ඒ වගේම පාද වෙනුවට වරල් මේ සත්වයාට හිමි වී තිබුණා. එකල සාගරයේ දැවැන්ත දඩයන්කාරුවෙකු මොහු යුග ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් පැවතියා. වර්තමාන තල්මසුන් කාලයත් එක්ක පියවරෙන් පියවර මේ විදිහට තල්මසුන් පරිණාමය වෙලා අද අපි දකින මෙන්න මේ තල්මසුන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් තවත් අනාගතයේදී තවත් මේ සතුන් පරිණාමයන්ට ලක් වෙලා වෙනත් සතුන් බිහි වේවි. ඉතින් ඔයා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එකත් ඔබලා notification bell එක all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.